ඉතින් අද මේ ටැංක් එකේ ඉන්න සෙට් එකටම අපි අද ඉස්සෝ ෆීඩ් කරන දවස. ඉතින් ඉස්සෝ ටික කපාගෙන තියෙනවා. හුඟක් කට්ටිය අහලා තිබ්බ කොහොමද මේ විටමින් එක කෑම වලට දාලා දෙන්නේ කියලා. ඉතින් අපි දැන් මෙතන තියෙනවා කපාගත්ත ඉස්සෝ ටික. ඊට පස්සේ මෙතන අරවාන විටමින් එක තියෙනවා සු ප්ලස් එකේ. මේකෙන් අපි ඩ්‍රොප්ස් කීපයක් දාලා අපි මේ මික්ස් කරගන්නවා. මේ ටික මික්ස් කරගෙන තියෙන්නේ. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මේකට අපි පැලට් ටිකක් දැම්මා. මොකද මේකේ ඉන්න ක්‍රොස් බෑක් සෙට් එකත් එක්ක පල්ලා ඉන්න රේස්ලට කන්න හම්බෙන්නේ නැහැ ඉස්සෝ කොච්චර දැම්මත්. ඉතින් මුලින් එයාලට කීප දෙනෙක්ට අපි අල්ට්‍රා ෆ්‍රෙෂ් එකේ ජම්බෝ ස්ටික් එක දාලා තියෙන්නේ. දැන් සෙට් එක එකත් කාලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට ඉස්සෝ ටිකක් දෙනවා. එහෙම නැති වුණොත් පල්ලා ඉන්න රේ ටිකට කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් 80+ විටමින් එක දාගත්ත අරවන විටමින් එක අපි ඉස්සෝ ටික දාලා බලමු මේ සෙට් එකට. පැලට් එකත් කාලා ඊට පස්සේ තියෙන ඉස්සෝ ටිකටත් වැඩේ දෙනවා සෙට් එක. සෙට් එකම පැලටුත් කාලා ඉස්සොත් කාලා තියෙන්නේ. ඉතින් ওই විදියට තමයි අපි මේ සෙට් එකට 80+ එකේ විටමින් එක කෑම වලට මික්ස් කරලා දෙන්නේ.